අයිබෝ මීට කලින් වීඩියෝ දෙකකින් අපි කතා කරා දෙමව්පියන් දූ දරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ගැන කතා කරා. ඒ අවබෝධය ඇති වුණාම මොකද වෙන්නේ? ඒතකොට දෙමව්පියන් වර්ග කරා අපි දෙමව්පිය පදවීන් ලැබුව අය ප්‍රතිරූපකින් කියලා වර්ග කිරීමක් කරා. මෙතනදී මම මෙහෙම දෙයක් කියන්න ඕන. දැන් මේ මම කියන දේවල් කොලයක් බලාගෙන ලියාගෙන නිවුස් කියන වගේ කියන්නේ ඒ වෙලේ ලවි කියන්නේ. එතකොට ඔය කියන අතරතුර මම කියන්නේ නෑ මම කියන දේ ඒ විදිහටම පිළිගන්න කියලා. ඒකේ සත්‍යත අසත්‍යතාවය තෝරා ගැනීම ඔබ සතුයි. එතකොට ඔය මම කියන අතරතුර මට වෙන්න ඕන විනාඩි 15යි තියෙන්නේ. විනාඩි 15 හැමදේම කියවෙන්නත් ඕන, අත්‍යවශ්‍ය දේවල් කියවෙන්නත් ඕන. එතකොට ඔක සංස්කරණය කරගන්න එක මම හිතින්මයි කරගන්නේ. එතකොට ඒක අමාර වෙලාවට වැරදි දෙයක් මගේ අතින් කියවෙන්න පුළුවන්. අපහැදිලි තැනක් ඇති වෙන්න පුළුවන්. මගෙන් වැරද්දක් සිදු වෙන්න පුළුවන්. එහෙම වැරද්දක් සිදු වෙලා තියෙනම් මම නිතරම ඉල්ලන දෙයක් තමයි මගේ වැරද්ද පෙන්නලා දෙන්න. ඒක මම හරියට අගය කරන දෙයක්. මගේ වැරද්ද මම හදා ගන්න ඕනේ. ඒ නිසා ඒක මට පෙන්නලා දෙන්න කියන එක. ඒකට ඒක වගේ තමයි මම නැවතත් කියන්නේ මේ මම කියන දේ සත්‍යද අසත්‍යද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. ඒතකොට දෙමාපියන් ගැන මම කියවල සමහරුන්ට හිත රිදෙන්න ඇති, සමහරුන්ට තරහ යන්න ඇති. ඉතින් සත්‍යතාවය ඕක තමයි මම දැකපු මගේ ගවේෂණය තුළ. කල්පනා කරලා බලන්න ඕකද කියලා. උතරදී මම මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕන. ඔය දෙමාපියෝ කිසිදු කෙනෙක් තමන් ගැන අවතක්සේරුවට ලක් කරගන්න, තමන්ට බැරි වුණා කියලා හිතන්නේ එහෙම නෙගටිව් විදියට ඍණාත්මකව හිතන්න එපා. එහෙම හිතන්න එපා. එහෙම හිතන්න ඕනේ තමන් විහිින්ම තමන් කල්පනා කරද්දී තමන් විහිින් තමන්ට ඇති උච්ච අවස්ථාවෙන් තමන් ප්‍රයෝජන ගත නැත්නම් ඒක හිතුවට කමක් නැහැ. එහෙම නැතුව එහෙම හිතන්නේ කිසිම අවස්ථාවක් නැහැ. දැන් මෙතනදී අපි කියන මෙන්න මෙහෙම දෙයක්. අපි දන්න විදියට මනුස්සාත්මයක් ලබන්න කන කැස් බෑව වියසිදුරින් අමාවක දවසක හඳ දකින්න ඕනලු. එච්චර දුර්ලභයි මනුස්සාත්මය ලබන්න. එතකොට හිතන්න ওই මනුස්සාත්මය ලබන්න එච්චර දුර්ලභ විදියට ලැබපු මනුස්සාත්මය. ඒක ගොඩක් පින් කරන්න ඕනේ. හරි දුර්ලභයි. සෑහෙන පිනක් කළා ඕන මනුස්සාත්මය ලබන්න. ඉතින් එහෙම ලබන මනුස්සාත්මයක් ඔයගොල්ලෝ දැකලා ඇති. මම අනන්තවත් දැකලා තිනවා. කොච්චර දුක් විඳින ජීවිත දිනුවද? අතපය හතරම තියෙද්දි S2 පේනවා, කන් ඇහෙනවා, සියල්ල කතා බහ කරගන්න පුළුවන්. පට්ට දුකක් විඳිනවා දැකලා නැද්ද? පාරවල් අයිනේ වැටිලා පට්ට දවල් දිදියගෙන කිසිම මොකක්වත් කරන්න නැතුව ඉතින් අර අතපය හතරම ලැබිලා දුක් විඳින මිනිස්සුත් ඉන්නවා. ඒ දුක් විඳින මිනිස්සු කුලියට වැඩක් කරලා කුලියක් හොයාගෙන ගිහිල්ලා දරු පවුලක් නඩත්තු කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේ. එතකොට මේ මිනිස්සු හරි ග්‍රේඩ් බලනකොට අර වගේ නන්නත්තර වෙලා ඉන්න ජීවිත දැකලා තියෙනව නේද? ඉතින් ඔච්චර කන කැස් බෑව හඳ දැකලා බිහි වෙච්ච මනුස්ස ජීවිතයක් ඇයි එහෙම වෙන්නේ? උතන වරද්දගෙන තියෙන්නේ. වරද්දගෙන තියෙන හේතුව මෙන්න මේකයි. ඔය කන කැස් බෑව වියසිදුරින් අමාවක දවසක හඳ බලනවා වගේ දකින්න මනුස්සාත්මය තමයි මම අර කලින් වීඩියෝ එකකදී කිව්වා. ලේයර් තුනකින් අපි ඉපදෙනවා කියලා. හිතායු සුඛායු දීඝායු. ඔන්න ඔය ලේයර් තුනම සර්ව සම්පූර්ණ හිමිකම් ඇති අයිතියක් ඇති ජීවිතයක් බිහි වෙන තමයි අන්නේ කැස් බෑව හඳ දැකලා ලබන ජීවිතයක් කියන්නේ. අනිත් ජීවිත තව තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔයාලා දැකලා ඇති ඒ මනුස්ස ජීවිතයක් එච්චර ලැබුවට එහෙම ලබලා එහෙම දුක් විඳිනවා. නමුත් තිරිසන් ආත්මවල ඉපදිලා බලුන් තිරිසන් සතුන් සිව්පාවන් මිනිස්යාට වැඩිය සැප විඳින තිරිසන් සතුන් මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. මොකද ඔය වෙනස? අන්නරක තමයි වෙනස. එහෙම කියලා තියෙන්නේ, එහෙම දක්වලා තියෙන්නේ අන්න අර වගේ ජීවිතයක් ලබන්න තමයි ඒ විදිය කැස් බෑව හඳ දැකලා ලබන්නේ අන්න අර වගේ ජීවිතයක්. ඉතින් ඒ ජීවිතය ලබා ගන්න තමන්ගේ account එකට බලපාන්නේ. account එකට
වැඩ කරගන්න විදිය තමයි ඒව බලපන්න. නැත්තම් ඔය පෙරවැයක් නෑ අරකක් නෑ මේකක් නෑ කොච්චර කොහොම කිව්වත් විවිධත්වයෙන් යුතු මිනිසුන් බිහිවන්න මොකද්ද තියෙන හේතුව? ඔක අපි ඉදිරියේදී කතා කරන මාතෘකාවක් ඒකව කතා කරමු ඉදිරියේදී. ඔන්න ඕක තමයි කරගන්න ඕන. අර පව් විඳවන්නම මනුස්සාත්ම ලබන මිනිස්සු කොට්ටාසයක් මේක ඉන්නවා. ඒගොල්ලෝ විඳවන්නම තමයි ලබන්නේ. ඔන්න ඔතනදී අර හරි දෙමව්පියන්ට අර අන්‍යෝන්‍ය අවබෝධය ආවන්නම් තිබුණා නම් එයා වැඩෙන කාලය වෙනකොට එයාගේ අර වර්ධනය වීමත් සමග ඔයාලට දකින්න පුළුවන් එයාගේ තියෙන නොපවතින ගති තියෙනවා. නොපවතින ගති ඇති කුජලයෝ සමහරලාවට හදාගන්න හරි අමාරුයි. ගොඩ දාගන්න බෑ. එතනදී දෙමාපියා දුක් වෙන්නත් එපා, හිතන්නත් එපා. Tamanට බැරි වුණා කියලා හිතන්නත් එපා. අව탁ෂේරුවට ලක් වෙන්නත් එපා. තේරුම් ගන්න එයා ඉපදිලා තින්න මේ ලෝකේ දුක් විඳින්නම තමයි. ඒකට තමයි. එතකොට තිරිසන් සතෙකුට වැඩිය බුද්ධියකින්නේ සාමාන්‍ය මිනිසතා මනුස්සයා උපදින්නේ. එහෙම ඉපදිලා ඒ විදිහට දුක් විඳකොට එයා සිතින් කයින් හැම දෙයින්ම පට්ට පාපයක් ඉඳලා ණයක් ගෙවන්නේ. ඔය ඒ ණය ගෙවන්න උපදින මිනිසුන්ගේ නොපවතින ගති දැක්කොත් දෙමව්පියෝ ඒ ගැන වදවීමේ තේරුමක් නැහැ. දෙමව්පියන්ට එතන සිදුවන්නේ අත්හැර දැමීම පමණයි. මම කලිනුත් කිව්වා ග්‍රහණය කියන්නේ එකක්, බැඳීම කියන්නේ තව එකක්. බැඳීමක් ඇති කරගත්තොත් ඒ දෙමව්පියෝ බුද්ධිමත් නම් බැඳීමක් ඇති කරගන්නේ නැහැ. බුද්ධියෙන් තොර නම් බැඳීමක් ඇති කරගන්න. බුද්ධිමත් නම් බැඳීමක් ඇති කරගන්න. බැඳීමක් ඇති කරගත්තොත් තමයි Tamanට ඒ කියන දුක හිතෙන්නේ. Taman හරි අවබෝධයෙන් ඉන්නව නම් ඒ බිහිවුණු පුද්ගලයා පාපයක් විඳවන්නම බිහි වෙලා නම් ඔබට දකින්න පුළුවන් නොපවතින ගති. විශේෂයෙන්ම දකින්න නොපවතින ගති රාශියක් තියෙනවා. මට මේ විනාඩි 15 ඕක කියන්න බෑ. නොපවතින ගති රාශියකින් හොඳම ප්‍රධාන එකක් කියන්න පාපී වැඩ කරන්න. පව් කිව්වහම මේ ප්‍රාණඝාත නෙමෙයි. පාපී වැඩ. යම් කිසි කෙනෙක් දිහා රෝල බැලුන උසුළු විසුළු කරන එකත් පාපයක්. ඒ වගේ එවැනි ක්‍රියාවන්ට හරි ප්‍රියයි. එවැනි ක්‍රියාවන් හරි රසවත් උන්ට. එවැනි ක්‍රියාවන් නොතිරෙන කාරණේ මම කියන්නේ තේරෙන්න එවැනි ක්‍රියාවන් වල නියැලෙනවා නම් අන්න උන් නොපවතින ගති තියෙන පාපී දේවල් වලට ඒවට හරි කැමැත්තෙන් හරි ඒකේ රසයක් විඳින පුද්ගලයෙක් නම් නොපවතින ගති තියෙන දරුවෙක් තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ වෙනකොට ඔබට කළ යුත්තේ ඔබට කළ හැක්කේ අත්හැරීම පමණයි. කරන දෙයක් නෑ. ඒක තමයි සබදාමේ නීතිය. එතනදී ඔබ කවුරුවත් අව탁ෂේරුවට ලක් විය යුතු නෑ. දෙමව්පියන්ගේ වරදක් නෙමෙයි. එතකොට ඔය කිරීමේ හැකියාව තියෙන දෙමව්පියෝ ඒක නොකිරුවොත් ඔන්න දෙමව්පියෝ සබදාමට ණයයි. මොකද හේතුව සබදාමට කළ යුතු යුතුයකමක් තමයි. සබදාමේ කොටසක් තමයි ඔබට බිහි වෙන්නේ. දරුවෙක් විදියට. ඔබ ඒකට කළ යුතු යුතුයකම කරේ නැත්නම් ඔබ සබදාමට ණයයි. ඒ වගේ තමයි දෙමව්පියන්ගෙන් ඉටු විය යුතු යුතුයකම් සියල්ල ඉටු වෙලා තියෙද්දි දෙමාපියන්ගේ ඒවා නොසලකා හැරලා යම්කිසි දරුවෙක් තමන්ගේ ජීවිතේ වල් කරගන්නව නම් අන්න ඔහුත් ණයයි. ඔහු වගේ අය තමයි අර විදියට ඉපදෙලා ණය ගෙවන්නේ. ණය ගෙවන්න වෙනවා. ඒවා ඩබල්ලා පොලිත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ. එතකොට දෙමව්පියනු දරුණු දෙගොල්ලමත් ණය වෙන කතාවක් වුණේ. ඒ දෙගොල්ලම ණය වෙන්නේ දෙමව්පියනුත් ඔය දේ අත්හැරලා දාලා දරුණුත් ඔය දේ අත්හැරලා දාලා ඉන්නවනේ. ඒ දෙගොල්ලම සෝබාදහමට ණයයි. ඔන්නෝගයි දෙමව්පියන් දරුවන් දෙගොල්ලම ණය වෙන තැනත් දෙමව්පියෝ ණය වෙන තැනත් දරුවන් ණය වෙන තැනත් ඕවා ගෙවන්න ඕනේ. අනිවාර්යයි. ඕවා ගෙවිය යුතුමයි. ඒ වගේ වань තමයි අර විදිහට මනුස්සාත්මය ලබන්නේ. නැත්තම් කොච්චර මේ දුර්ලභ මනුස්සාත්මය ලබලා අච්චර දුකක් විඳින්න ඕනද? මොකද්ද මේ? එන සතෙක් සිව්වාවක් ඉඳ තිබ්බනේ. එසේත් නොවි මිනිස්සෙකුත් වෙලා අර වගේ පාපයක් කරන්න නම් බලන්න මේකේ සබදාමේ තියෙන පනිෂ්මන්ට් එක. ඒ විදිය හෝ ඊට වඩා ලිහිල්ව අර දණ්ඩන ක්‍රමයේ මරණීය දණ්ඩනය හෝ ඊට වඩා ලිහිල්ව යම් දඬුවමක් කියන දඬුවමනේ ලබා දෙන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි අර විදියට දුක්ඛිත ජීවිතයක් හෝ එවැනි ඊට සමාන වූ යම් පාපී ජීවිතයක් ගෙවලා ජීවිතේ විඳවන ගන්නට එයා ලක් වෙන්නේ අන්න අර වගේ දේවල් වලින්. පෙර කරන ලද දේවල් වලින්. ඒක තමයි හේතුව. ඉතින් එතනදී දෙමව්පියෝ හිතන්න එපා අව탁සිරු වෙන්න එපා. ඉතින් කරන දෙයක් නැහැ. ඒක එයාගේ හැටි ගොඩ ගන්න බෑ.
හිත හදාගන්න බුද්ධිවත් වෙන්න හිතන්න. ඒ වගේ තමයි. ඕගොල්ලෝ කවුරුවත් දැනගෙන හිටියද? ගරු කිරීම. ඔයා ගරු කරනකොට ගරු කිරීම තුලින් ඔයා සමාජ ද්‍රෝහියෙක් වෙනවා. සමාජ ද්‍රෝහියෙක් වෙන බව දැනගෙන හිටියද? ගරු කරලා නෑනේ. ඒක අරගෙන නම් මම ඊළඟ වීඩියෝ එකකින්. ගරු කිරීම කියන එක ඒකත් අර දැලිබියෙන් කිරි කනවා වගේ තමයි. ගරු කිරීම තුලින් ඔයා සමාජ ද්‍රෝහියෙක් වෙනවා. ඒ ගැන දැනගමු ඊළඟ වීඩියෝ එකකින්. හරි. එහෙනම් අර විදිහට කල්පනා කරන්න මගේ වැරද්දක් කියුණා නම් මගේ වැරද්ද හදාගන්න මට උදව් කරන්න. ඒක මගේ ඉල්ලා සිටීමක්. මම කියන හැමදේම පිළිගන්න කියලා මම කවදාවත් කොතනකවත් කියන්නේ නැහැ. මම ඉල්ලා සිටින්නෙත් නැහැ. කල්පනා කරලා බලන්න. මේකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනම් ගන්න. මට දෙන්න පුළුවන් දෙයක් තියෙනම් මගේ වැරද්දක් තියෙනවනම් මට ඒක පෙන්නන්න. ඒක මම හරි අගය කරනවා. ඒක හරියට වර්ණනා කරනවා මම හරි අගය කරනවා. ඒ වගේම ගන්න පුළුවන් දෙයක් තියෙනම් ගන්න. අර වගේ ඒ උපදින නොපවතින ගති දින දරුවෝ ඉපදුනොත් ගොඩ දාගන්න බෑ කියලා ඔබට වැටහෙනවනම් එයා ඉපදිලා තියෙන්නේ පාපී ජීවිතයක් ගත කරන්න තමයි. එයා ජීවිතේ විඳවන්නම තමයි ඉපදිලා තින්නේ. ණය වීමක්, පියවීම සඳහා අසමතුලිතතාවයක් සමතුලිත කිරීම සඳහා. ඒ ගැන හිතන්න. හිතලා අවුල් කරගන්න එපා. මම කියපු දේවල් කිව්වේ දැක්ක සත්‍ය. ඒක පිළිගන්න එක ඔබගේ වැඩක්. හරි. එහෙනම් අර විදියට ගරු කිරීම තුලින් ඔබ සමාජ ද්‍රෝහියෙක් ප්‍රබලයි හරිය ඒ වෙන හැටි දැනගමු ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් ඔබ සැමට සදා ජය.